අයිබෝවන් තෙඩයි ශ්‍රී ලංකා YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරමු මහාරාවණ ඉතිහාසයේ තවත් සැඟවුණු දෙයක් ගැන. සැඟවුණු කියන්නේ සාමාන්‍යයෙන් ඉතිහාසය කියන්නේ ගොඩක් සැඟවුණු තැනක්. එතකොට මේ ඉතිහාසය කියන එක අපිට හොයන්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ ලේඛනගත දේවල් හොයන එක සාමාන්‍යයෙන් අපිට යම්කිසි දෙයක් ගැන හිතලා යම්කිසි දෙයක් කියලා හිතාගෙන අපිට පුළුවන් ඉතිහාසය ගැන හොයන්න. හැබැයි ලේඛනගත නැති දේවල් තියෙනවනේ ලේඛනය වෙලා නැති දේවල්. එතකොට ලේඛනය වෙලා නැති දේවල් තියෙනවා නම් අන්න ඒ දේවල් අපි කොහොමද හරියටම හොයාගන්නේ? ලේඛනගත නොවන වසර 5000ක් පමණ පැරණි ශිෂ්ටාචාරයක්. මායා ශිෂ්ටාචාරයටත් වඩා පරණ ශිෂ්ටාචාරයක් තමයි මේ රාවණ ඉතිහාසය කියන්නේ. ඉතින් මායා ශිෂ්ටාචාරය කියන්නේ අපි දන්න ශිෂ්ටාචාර වලින් තියෙන පැරණිතම ශිෂ්ටාචාර වලින් එකක්. නමුත් මේ මායා ශිෂ්ටාචාරයටත් වඩා මේ අපේ ලංකාවේ තිබුණු මේ මහා රාවණ යුගය ඊටත් වඩා පැරණි යුගයක්. එතකොට අපි මුලින්ම කතා කරමු රාවණ කියන්නේ කවුද? රාවණ කොයි වගේ කෙනෙක් විදිහටද මේ ලෝකයේ හඳුන්වලා දීලා තියෙන්නේ කියලා. එතකොට මහා රාවණ කියන්නේ ශිව භක්තිකයෙක් කියලා කියනවා. එතකොට මේ ශිව භක්තිකයෙක් අතීතයේ තුල ඉතිහාසය තුල එන ජනප්‍රවාද එහෙමත් නැත්නම් ඉතිහාසය තුල අපිට හම් වෙන කාරණා සාක්ෂි අනුව අපි දන්න එක දෙයක් තමයි ශිව විදියට හඳුන්වන දෙවි කෙනෙකුත් ඉන්නවා. ඊට අමතරව ශිව ලෙස සූර්යාවත් හඳුන්වනවා කියලා. ඉතිහාසය තුල ශිව භක්තිකයන් විදියට හැඳින්වුවේ සූර්යයන් අදහන භක්තිකයන් විදියටත් හඳුන්වලා තියෙනවා. එතකොට මේ ශිව සහ සූර්යා අතර තියෙන ගැටලුව සම්බන්ධව මම කලින් වීඩියෝ එකක් කතා කරලා ඇති. ඒ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි මදි නම් ආපහු වීඩියෝ එකක් කරන්නම් වෙනමම. ඉතින් දැන් රාවණ කියන්නේ ශිව භක්තිකයෙක්, ඒ වගේම කුණ්ඩලිනී ශක්තිය අවදි කරගත්ත සක්විති රජ කෙනෙක්. සක්විති රජ කෙනෙක් කියන්නේ තාමත් ඉහළ තැනක ඉන්න කෙනෙක්. එයා මුළු විශ්වයම පාලනය කරා කියන කාරණේකුත් තියෙනවා. විශ්වයම නෙවෙයි මම හිතන්නේ ඒ සක්වල කියන එක තමයි හරියටම කියලා තියෙන්නේ. විශ්වය කියන්නේ සක්වල කියන්නේ කොටස් දෙකක්. විශ්වය සහ සක්වල පටලවාගෙන සක්වලයි විශ්වයයි එකම කොටස් විදියට හඳුන්වගෙන ඉන්න අය ඉන්නවා. සක්වල කියලා කියන්නේ මේ සක්වලේ පමණයි බුදුරජාණන් වහන්සේ නමක් ඉපදෙන්නේ. එතකොට මේ සක්වලේ පමණයි සක්විති රජ කෙනෙක් ඉපදෙන්නේ. මේ සක්වලෙන් පමණයි නිර්වාණය දක්වා ගමන් කළ හැකියාව තියෙන්නේ. මේ වගේ තව සක්වල ගණනාවක් මේ විශ්වයේ පුරා තියෙනවා. එතකොට මේ සක්වල ගණනාවක් එකතු වෙලා තමා අන්තිමට අපිට විශ්වයක් කියන එකක් හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා මේ විශ්වයේ කොනක් කෙරවලක් හොයන්න එපා කියලා. ඒ වගේ මේ සක්වලයේ කොනක් කෙරවලක් කියලාන්නත් හරිම අමාරුයි. එතකොට සක්වල චක්‍රය වල දැකලාදී සක්වල චක්‍රය කියන්නේ මේ සක්වල හරහා පමණක් ගමන් කරන්න නිර්මාණය කරන ලද චක්‍රයක්. මේ වගේ චක්‍ර 7ක් මේ ලෝකේ පුරායි හොයාගෙන තියෙනවා කියලා කියනවා. අතර මේ 7 කියන අංකය තුර යම්කිසි විශේෂත්වයක් තියෙනවා කියලා මම හිතනවා. අපිට හරියටම කියන්න බැරි වුණත් නමුත් මේ 7 කියන එක සක්වල චක්‍රයට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ස්ථාන 7ක් කියන එකේ ඒ කියන්නේ ලෝකයේ විවිධ ස්ථාන 7කින් තමයි එක තැනින් නෙවෙයි හම්බෙලා දෙන්නේ. විවිධ ස්ථාන 7කින් තමයි මේ සක්වල චක්‍ර හම්බෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ 7 කියන අංකයේ යම්කිසි සම්බන්ධතාවයක් ඉතිහාසය තුළ මේ 7 කියන අංකය යම්කිසි විදිහට භාවිතා කරලා තියෙනවා වගේම මේ 7 කියන අංකයේ යම්කිසි සුවිශේෂීතාවයක් තියෙනවා කියන එක අපිට අද වුණත් යම්කිසි කරුණු වලින් දැනගන්න පුළුවන්. එතකොට මේ ඉතිහාසය තුළ රාවණ කියන්නේ මේ මුළු විශ්වයම පාලනය කරපු රජ කෙනෙක්. එතකොට කොහොමද ඉන්දියාවට වෙනම රජ කෙනෙක් හිටියේ? ඇත්තට මේක ලොකු ප්‍රශ්නයක්. හැබැයි මේ ශිෂ්ටාචාර ගත්තොත් එහෙම අපි දැකලා තියෙනවා ගොඩාක් ශිෂ්ටාචාරවල තියෙනවා ආසින් ආපු සිංහ මිනිස්සු ගැන කතාන්තර තියෙනවා. ඒ වගේම ඇල්වී ಜಾති එහෙම නැත්නම් කළු ඊනටි හාල් ඒ වගේ හාල් ಜಾති වෙන වෙන ලෝකයන් තුල තියෙන වෙන මහද්වීපයන් තුළ තියෙනවා. ඉතින් එතකොට ඒ මහද්වීපයන් වලට මේවා ඇවිල්ලා තියෙන ජනප්‍රවාද වලට අනුකූලව අහසින් ආපු සිංහ මිනිස්සු තමයි ගෙනාවේ. එහෙම නැත්නම් යම්කිසි කොහෙන් හරි තැනකින් රටකින් ගෙනාපු සිරකරුවන් විදියට පැමිණි අය මේ දේ හොයා දුන්නා කියලාත් කියනවා. එතකොට රාවණ කියන නාමය කියන්නේ අපි දැන් ගත්තොත් රජ කියන විදියට අපි ගත්තොත් රජවරුන් විවිධ රජවරුන් මේ කාල පුරාවෙම පැමිණලා තියෙනවා. එතකොට ඒ වගේම විවිධ
අපි ගත්තොත් දැන් කාලේ අනුව ජනාධිපතිවරු. ඒ වගේ හිටපු කොටසක් කියලාත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. රාවණ කියලා කියන්නේ එහෙම කතාන්දරයකුත් තියෙනවා. රාවණලා 100,000 ගණනක් ජීවත් වුණු කතාවක් තියෙනවා. එතකොට ඒ අයගෙන් අපි කතා කරන්නේ මේ අන්තිමටම හිටපු රාවණ ගැන කියලා සඳහන් වෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ රවුලු රාවණ කියන රාවණ ගැන කියලා සඳහන් වෙලා තියෙනවා. අපි ඒක සඳහන් වෙලා නෙවෙයි. ඒක ඇත්තටම ජනප්‍රවාද විදිහට පැමිණලා තියෙන කතාන්දරයක්. එතකොට මේ රාවණ කියන්නේ මුළු විශ්වය පාලනය කරපු ඒ වගේම ශිව තාණ්ඩව ස්තෝත්‍රය නිර්මාණය කරපු කෙනා විදිහට මේ රාවණ තුල විවිධ අධිමානසික ශක්තියන් තිබුණා. ඒ වගේම මන්දෝදරි ගත්තොත් එහෙම රාවණගේ බිරිඳ විදිහට හඳුන්වන්න පුළුවන්. මන්දෝදරි දේවිය ගත්තොත් ඇය මේ සක්වලේම හිටපු ලස්සනම කාන්තාවන්ගෙන් එක්කෙනෙක් කියලා සඳහන් වෙනවා. එතකොට සමහර තව කතාන්දරවල තියෙනවා රාවණට උවමනා වුණා පාර්වතී දේවිය වගේ බිරිඳක්ව කියලා. ඉතින් ඒ නිසා පාර්වතී දේවියගේ ස්වරූපේ තරම් ලස්සන නැති නමුත් ඊට වඩා චුට්ටක් අඩු ඒ රූපයට සමාන්තර වෙන එක් කාන්තාවක් විදිහට මන්දෝදරි මැව්වා කියලා කතාන්දරයකුත් තියෙනවා. ඉතින් දැන් අපි කිව්වොත් දැන් ඉතිහාසය තුළ සමහර අය කියනවා මේ රාවණ ඉතිහාසය කියලා එකක් නැහැ. මේක මිත්‍යාවක් විතරයි කියලා. හරි. මිත්‍යාවක් කියලා කියමුකෝ. අපි දැන් ලංකාව තුල සමහර ජනප්‍රවාද කතා තියෙනවා. ඒ දේවල් මිත්‍යාවන් තමයි. තව ළමෙක් කියන්නේ ළමයිව සනසන්න එහෙම හදපු කතා විවිධ ජන කතා වර්ග තියෙනවා. නමුත් මේක මිත්‍යාවක් නම් විවිධ ලෝකේ පුරා තියෙන තැන් වලින් මේක හම්බෙන්න හේතුවක් නැහැ. ලෝකේ පුරායින්ම මේ පිළිබඳ විවිධ සාක්ෂි හම්බෙනවා. එතකොට මුළු ලෝකෙම සාක්ෂි හම්බෙනකොට මේක මිත්‍යාවක් කියලා ගණයට අපිට දාන්න බෑ. මේක මිත්‍යාවක් නෙවෙයි. ඇත්තටම අපේ හිතවලටත් දැන් රාවණ කියන නම ආවම අපිට රාවණ කියන නමම කියවනකොට අපේ ඇඟට තියෙන අමුතු දැනීමක් එනවනේ. අපේකම කියන වගේ දෙයක්. එතකොට මේ රාවණ කියන අතර මිත්‍යාවක් නෙවෙයි. මම නම් පිළිගන්නේ නැහැ මිත්‍යාවක් කියලා. නමුත් ගොඩක් අය මිත්‍යාවක් විදිහට මේක පිළිගත්ත කාලයක් තිබුණා. ඒ කාලේ දැන් පහු වෙලා ඉවරයි. ඉතින් දැන් ඒ කාලේ පහු වෙලා නිසා ඔයාලා උනත් දකින්න ඇති දැන් වෙද්දී රාවණ කියන ඉතිහාසය ගැන හොයන අය වැඩි. එතකොට රාවණ කියන්නේ දැන් වෙද්දී දැඩි නින්දක පසු වෙනවා රාවණ තාමත් ජීවතුන් අතර ඉන්නවා කියන කතාන්දරයක් යනවා. ඒ වගේම රාවණ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්දියාවේ අය අවුරුද්දක් පාසා සෑම අවුරුද්දකම අනිවාර්යෙන් නොවරදවාම තියෙනවා රාවණව ගිය පිදුරු වලින් ලොකු ප්‍රතිමා රාවණගේ ප්‍රතිමා හදලා ඒ ප්‍රතිමා රාම එහෙම නැත්නම් විෂ්ණු දෙවියන්ට පුද පූජා තියපු දුන්නකට ගින්දරත් එක්ක සම්බන්ධ කරලා ඒකෙන් විදලා ගිනිබත් කරන අවස්ථා. එහෙම කරන්නේ රාවණ නැවත නැගිටී කියන මතය අනුකූලව කියලා මතයට අනුකූලවයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඇත්තටම එහෙම ගිනිබත් කරන්න තරම්ම යම්කිසි කතාන්දරයක් මේ තුල සැඟවිලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට රාවණගේ දුව සීතා කියන කතාන්දරය. රාවණගේ දුව සීතා තමා සොහෙලි කියන නමින් හඳුන්වපු දෙවිනියක් තමා රාවණට ඉඳලා තියෙන්නේ. ඇත්තටම මේඝනාද සහ සීතා කියන්නේ විෂම නිවුණු විදියට හඳුන්වනවා. එයා ඉපදිලා තියෙන වෙලාවන් දෙකක. ඉතින් එතනදී කාන්තාවක් එම නැත්තම් යහනු දරුවෙකු ඉපදීම මේ රාජ්‍යයට මේ ලෝකයට හොඳ නැහැ. එහෙම වුණොත් රාවණ පරපුර විනාශ වෙනවා කියන කතාන්දරය නිසා මේ සොහෙලිව විනාශ කරලා දාන්න කියලා එතන හිටපු ගොඩක් අය කියලා තියෙනවා. ඒ අයගේ ආජන්ම වේදිනේ ඒ කට්ටිය කියලා තියෙනවා. එතකොට ඇත්තටම රාවණ කියන්නේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා අපිට දැනගන්න පුළුවන් අපිට හිතන්න පුළුවන් එක දෙයක් තමයි කරුණක් තමයි සොහෙලිව මරන්න නැතුව සොහෙලිව මූදේ පා කරලා හරියා කියලා කියනවා. එතකොට ඒ පා කරලා හරියට පස්සේ ඉන්දියාවේදී මේ විදිහට ඒ අයට හම්බෙලා ඒ පවුල තුල ඉඳලා පසු කාලීනව රාවණ මේ මුළු රාජ්‍ය පුරාම ඉතින් මේ විශ්වයෙන් පාලනය කරනවා. ඉතින් එයාට පුළුවන් ඕන තැනක ඇවිදින්න. එයා ඒ ඇවිදිනකොට එයා දැකලා තියෙනවා එක කැලෑවක. එතකොට එයාලා මේ මම හිතන්නේ තවුස්දම් පුරන්නයි කියලා රාම සීතා කලාවට ගිහින් තිබුණා. එතකොට එයා දකිනවා ලංකාවේ දේහ ලක්ෂණ හිමි. ඒ වගේම සමන්ගේ මන්දෝදරී බිසවට සමාන රූපයක් තියෙන. එතකොට එයාගේ ලේවලට නෑකම් කියනවා වගේ කියන සමානාත්මකතාවයක් තියෙන එක කාන්තාවක් සුන්දර කාන්තාවක් ඒ කැලෑවේ ඉන්නවා. එයාට එතකොට දැන් රාවණ කියන්නේ අධිමානසික ශක්තිය තියෙන කෙනෙක්. එහෙමනම් එයාට දැනගන්න බැරි කමක් නැහැ නේ ඉන්නේ තමන්ගේ දුව කියලා. එයා ඒක දැනගෙන තමන්ගේ රාජ්‍යයට සීතව අරගෙන ආවේ රාජ්‍ය පෙන්වන්න. සීතට කිසිම කරදරයක් වෙලා තිබුණෙත් නැහැ. දැන් ඉන්දියානු කතාවලට අනුව
ඒ කතාන්දරයට අනුව ඉන්දියාව තුළ කියනවද සීතට කිසිම කරදරයක් රාවණ කරලා තිබුණා කියලා සීතා පවිත්‍රතාවයෙන් හිටියා කියලා කියනවනේ. එහෙනම් ඉතින් ඇත්තටම එහෙම දෙයක් කරන්න උවමනාවක් නැති වුණා නම් රාවණගේ දුව තමයි ඇත්තටම සීතා කියන්නේ. ඒ කතාන්දරය දැන් ගොඩක් අය හොයන දෙයක් තමයි සීතා කියන්නේ රාවණගේ දුව. ඉතින් ජනප්‍රවාද වලින් එන දේවල් අපිට මග හරින්න බෑ. ජනප්‍රවාද වලින් ටික ටික පෑදෙනවා මේ දේ මොකද්ද ජන කතාවල තියෙන දේවල් ටිකක් සම්බන්ධ කරලා බැලුවාම අපිට තේරෙනවා මේ සීතා කියන්නේ කවුද? එතකොට සීතා මේඝනාද කියන්නේ සහෝදර සහෝදරියෝ. එතකොට සීතව පැහැරගෙන යන්න වගේ දෙයක් තමයි උනේ අන්තිමට රාම ලංකාවට ආපු එක. එතකොට මේඝනාදට කේන්ති කියලා මේඝනාද ගාව තියෙන විශ්වයේ බලවත්ම ආයුධය තිබිච්ච කෙනා තමයි මේඝනාද. මේඝනාද කියන්නේ රාවණගේ පුතා. ඒ වගේම මේඝනාද දක්ෂ රණශූරී. මම හිතන්නේ රාවණටත් වඩා දක්ෂ වුණා යා මේඝනාද. නමුත් මේඝනාදගේ අක්කල් මරණය සිද්ධ වුණ නිසා තමයි මේඝනාද නැති නිසා තමයි මේ ලංකාව පිරිහිලාම ගියේ. එතනින් එහාට පාලනයක් නැත්තරම නැති වුණා. එතනින් එහාට පාලනයක් ලංකාවේ තියෙන්නේ නැති. නමුත් ඒ ශ්‍රේෂ්ඨ රාවණ පාලනය එතනින් කඩා වැටෙන වෙන්න ඕනේ. ඉතින් එතනින් එහාට රාවණ පාලනයක් තිබුණා නම් සමහර විට අද වෙද්දී මේ සක්වල මේ ලෝකයේ මේ ලංකාව කියන තැන හරියට මොකක්ද කියන එක හඳුනා ගන්න පුළුවන්. ඒතරම ලංකාවේ 4 කොනින් කොටස් ගිලිලා තියෙනවා කියලා දැන් වෙද්දී විද්‍යාඥයන් තහවුරු කරලා තියෙනවා. ලංකාව වටේ ඕස්ට්‍රේලියාව ඉන්දියාව යා කරලා දූපතක් තිබිලා තියෙනවා ලොකු දූපතක්. එතකොට මේ දූපතේ කොටස් ගිලා බැහැලා ඉතුරු වුණු කොටස් විදියට වෙන්නුණා ඉන්දියාව වෙන්නුණා ලංකාව වෙන්නුණා ඕස්ට්‍රේලියාව වෙන්නුණා ඒ අවට තියෙන චූටි ප්‍රදේශ වෙන්නුණා. එතකොට මේ හැම ප්‍රදේශයක්ම ඒ මහද්වීපයක්. ඇත්තට මේක මහද්වීපයක්. මේ මහද්වීපෙන් ගිහිල්ලා ගිය කොටස් ටික මුහුදුපත්ලේ දැන්ටමත් තියෙනවා කියලා කියනවා. එතකොට මේ මුහුදුපත්ලේ තියෙන මේ කොටස් ටික තියෙනවනේ. ඒ කොටස් වලත් රාවණ ජීවත් වෙලා ඉන්න කාලේ ඒ කොටස් ටිකේ විදිහටම තිබුණා කියලා කියනවා. ඉතින් එතකොට දැන් තව ප්‍රශ්නයක් තමයි ගොඩක් අය කියනවා ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඉපදුනේ දඹදිව බරණැස් තමා. ඒක ඇත්තටම ඉපදුණු තැන අපිට අදාළ නැහැනේ. ලංකාවේ ඉපදුනා කියලා කියන අය ඉන්නවා. ඇත්තටම ඒක සාමාන්‍යයෙන් එහෙම හිතන්න එපා. මොකද අපිට අදාළ නැහැ ඇත්තටම බුදුරජාණන් වහන්සේ කොහේ ඉපදුනත් ධර්මයේ පැවතුනේ ලංකාවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට සෑම බුදු කෙනෙක්ම ඉපදෙන්නේ මේ බරණැස් එහෙම නැත්නම් ඉන්දියාව ප්‍රදේශ ಭಾರತයේ ඉපදෙන්නේ. නමුත් බුදුදහම පැවතිලා තියෙන ලංකාවේ. එතකොට මේක කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. ඇත්තටම ගොඩක් අය කියනවා ලංකාවේ තමයි බුදුරජාණන් වහන්සේ ඉපදුනේ සක්විති රජ කෙනෙක් ඉපදුණු භූමියක තමයි බුදුරජාණන් වහන්සේ නමක් ඉපදෙන්න පුළුවන් කියන කතාන්දරේ තියෙනවානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉපදුනේ සක්විති රජ කෙනෙක් ඉපදුණු භූමියේ තමයි. ලංකාවේ ඒ වෙද්දි වෙන් වෙලා තිබුණාට අපි දන්නේ නැහැ වෙද්දි වෙන් වෙලා නැතිුණාද කියලා. හැබැයි ඒ වෙද්දි වෙන් වෙලා තමයි තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ඉරිදි බලන ලංකාවට වැඩම කළේ. එතකොට මේ ලංකාව 4 වටේ තිබිච්ච ඒ කොටස් තියෙනවානේ. ලංකාව 4 වටේ තිබුණු කොටස් මුහුදුපත් වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් ඉන්දියාව ලංකාව ඕස්ට්‍රේලියාව ඒ අවට තියෙන මාල්දීව දීප සියල්ලම එකක්. එක දූපත එක මහද්වීපයක් එක ප්‍රදේශයක් එක රටක් විදිහට තමයි තිබුණේ. එතකොට එකම භූමියේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් සහ සක්විති රජ කෙනෙක් කරන රාවණ ඉපදිලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් සක්විති රජ කෙනෙක් සහ බුදු කෙනෙක් එකපාර ඉපදෙන්නේ නැහැ නේ. එහෙම ඉපදෙන්නේ එකම එක අවස්ථාවක විතරයි. ඒ තමයි අනාගතේ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සහ සංක සක්විති රජතුමා. ඒ අය තමයි එකට පහළ වෙන එකම සක්විති රජ සහ බුදුරජාණන් වහන්සේ වෙන. මොකද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන අය එකවර පහළ වීම හරිම දුර්ලභ කාරණයක්. එහෙම කාරණයක් ඉටු වෙන්නේ තව වසර ගණනාවක් තියෙනවා එකට. ඒ තියෙන වසර ගණනාව ඇතුළත ඇත්තටම අපි කොයි ලෝකේ ජීවත් වෙයිද කියලා දන්නේ අපිට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හැකිතාක් ධර්මයේත් එක්ක ජීවත් වෙන්න. ඉතින් ඒක කතාවට අපේ කතාවට අදාළ දෙයක් නෙවෙයි. හරිද? ඉතින් හැබැයි අර දූපත් සංඛ්‍යා සම්බන්ධ කතාව කියනකොට ඒක සම්බන්ධ වෙන නිසා තමයි මම ඔයාලට ඒ ගැන චුට්ටක් කතා කරන්න හිතුවේ. එතකොට මේ රාවණ ඉතිහාසය තුල විවිධ කතාන්දර තියෙනවා. රාවණ කියන්නේ කවුද? රාවණ කියන්නේ මොන වගේ කෙනෙක්ද? රාවණ නපුරු කෙනෙක්. දැන් අපි කතා කරා ඉන්දියාව තුල උනත් කතාන්දරේ තියෙනවා රාවණ ඇත්තටම ජීවත් වුණා කියන එක. එතකොට මේ සක්වල චක්‍රය ගත්තොත් එහෙම සක්වල චක්‍රය සමහර විට ඒක ඇත්තටම මොකක්ද කියන එක තවමත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම සීගිරිය තුල අභ්‍යන්තර මාලිග සංකීර්ණයක් තියෙනවද කියලා තවමත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ ලංකාව පුරා මේ තියෙන ප්‍රදේශයේ සෑහෙන අභිරහස් තියෙනවා. සෑහෙන පැරණි ශිෂ්ටාචාරයක් තියෙනවා. මේ ලංකාවට කොච්චර පැරණි ශිෂ්ටාචාරයක් තියෙනවා නම් අන්තිමට විනාශ වෙන රට තමයි ලංකාව. මේ ලෝක ගෝලයේ තියෙන හැම ග්‍රහලෝ හැම මහද්වීපයකටම
වඩා ගුරුත්වාකර්ෂණ බලය අඩුම තැන තමයි ලංකාවේ තියෙන්නේ. එතකොට ලංකාව තමයි මේ මහද්වීප සියල්ල ගිලී ගියොත් එහෙම ගිලී යන අවසාන තැන තමයි මේ ලංකාව කියන දූපත. එතකොට එහෙම හිතෙන්න ඇත්තටම බුද්ධ ශුන්‍ය කාලයක් කියනවා කියලා කියනවා තව අවුරුදු 2400ක් වගේ පුංචි කාලයක් තියෙනවා. ඒ කාලය තුල ඒ කියන්නේ මේ තව චූටි කාලයයි. මේ පොඩි කාලය තුල මේ ලෝකෙ විනාශ වෙනවා, වෙනස් වෙනවා. මේ ලෝකෙ සෑහෙන්න වෙනස් වෙනවා කියන්නේ ආයුෂ පවා අඩු වෙනවා මිනිස්සෙක්ගේ. එතකොට මේ කාලය තුල අපි හිතන්නේ ඇත්තටම තවත් කතාන්දරයක් විදිහට අපිට කියන්න පුළුවන් රාවණ ඉතිහාසය කියන්නේ ඊට වසර 5000කට වඩා පැරණි ඉතිහාසයක්නේ. මේ ඉතිහාසය තුල අතීතයේම තිබිච්ච ඒ කාලය ආපහු ලැබෙන්නේ තව වසර 2400ක් ගෙතන ආපහු තවත් බුදුරජාණන් වහන්සේ නමක් ඉපදෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉපදෙන්න වසර 5000කට විතර කලින් වෙන්න පුළුවන්. වසර 2500කට විතර. වසර 2000 මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉපදෙන වසර 2500කට විතර කලින් නැවත රාවණ යුගයක් ආරම්භ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝක විනාශ වෙලා ආයශ අඩු වෙලා ආපහු ආයශ වැඩි වෙලා ආපහු ටික අඩු වීගෙන යන කාලය වෙනකොට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න වසර 2500කට 5000කට විතර කලින් තමයි නැවත රාවණ යුගයක් ලැබෙන්න පුළුවන්. මොකද එකම දේ මේ ග්‍රහලෝකයේ තුල මේ සක්වල තුල එකම දේ සිද්ධ වෙනවා. මේ සක්වල තුල හැම දෙයක්ම එකම දේ තමයි සිද්ධ වෙන්නේ. එකම භාෂාවක් තියෙන කාලේ මේ සක්වල තුල මම හිතන්නේ එකම භාෂාවක් භාවිතයට ගන්න කාලේ, එකම රාජ්‍යයක් තියෙන කාලේ, එකම රාජ කෙනෙක් ජීවත් වෙන කාලේ, සක්විති රජ කෙනෙක් පහළ වෙන මුල්ම කාලය වෙනකොට ඒ වගේම එකම මුදල් ලේඛක, එකම තාක්ෂණයක් මේ හැම දෙයක්ම එකට සම්බන්ධ වෙලා අධ්‍යාත්මිකව දියුණු මිනිසුන් බිහි වෙන කාලෙ වෙද්දී තාක්ෂණික වශයෙන් වගේම අධ්‍යාත්මිකව දියුණු මිනිසුන් බිහි වෙන කාලය වෙද්දී තමා නැවත රාවණ යුගයක් බිහි වෙන්නේ. එතකොට දැන් වෙද්දී අධ්‍යාත්මික පිරිවෙනවා, තාක්ෂණයෙන් පිරිහෙනවා. තාක්ෂණික පිරිහෙනවා වගේ පෙවුනට මේ තාක්ෂණයෙන් පිරිහීමක් සිද්ධ වෙන්නේ. තාක්ෂණය වැඩි වෙනවා නම් එන්න ඇත්තටම තාක්ෂණයෙන් දියුණු වෙනවයි කියලා කියන එක දැන් දියුණු වෙනවා තමා. නමුත් මිනිස්සු පිරිහෙනකොට තාක්ෂණය දියුණු වෙලා ඇති වැඩක් නැහැ. මිනිස්සු අධ්‍යාත්මිකව දියුණු වෙලා තාක්ෂණයක් දියුණු වෙනවා නම් අන්න ඒ තැන හරි. නමුත් මිනිස්සු පිරිහෙනකොට තාක්ෂණය දියුණු වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. එහෙම දෙයක් තමයි දැන් වෙන්නේ. අනාගතය තුල එහෙම තත්යකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. මොකද මිනිස්සු වෙන්නේ නේ පිරිහෙන තාක්ෂණය දියුණු වෙනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. එතකොට රාවණ ඉතිහාසයේ මීට වසර 5000කට 10000කට විතර ඈත තිබිච්ච දෙයක් ඒ ඉතිහාසයේ තිබුණේ අධ්‍යාත්මිකව දියුණු මිනිසුන්, සක්විති රජවරු හැම තැනම එකම භාෂාවක් සක්වල පුරාම එකම භාෂාවක්. සක්වල චක්‍රේ තියෙන ඒ භාෂාව අපිට ඒක තාම කියවන්නවත් ඒ සංකේත අපිට හඳුනා ගන්නවත් බැරි. එතකොට එකම භාෂා, එකම සංකේත කතා කිරීම, ඒ වගේම හොඳ සම්බන්ධතාවයක්, යහපත් සම්බන්ධතාවයක්, යහපත් රාජ්‍ය, ඒ වගේම එකම රජ කෙනෙක්, එක රජ කෙනෙක් වගේම එයා අධ්‍යාත්මිකව දියුණු කෙනෙක්. මේ වගේම බාහිර ඉන්න සෑම මිනිසෙක්ම එන්න අධ්‍යාත්මිකව දියුණුව වැඩි වෙන්න තමයි නැවත රාවණ යුගයක් ආරම්භ වෙන්නේ. වගේම මීට වසර 5000කට කලින් රාවණ යුගය තිබුණේ අන්නේ කාලේ. අධ්‍යාත්මික මිනිස්සු පිරිහෙන්න රාවණ යුගය අවසන් වුණා. ඊට පස්සේ නැවතත් විවිධ යුගයන් වල ගත කරලා බුදුරජාණන් වහන්සේ නැවත ලෝකයට පැමිණියට පස්සේ සක්විති රජ කෙනෙක්ගෙන් පස්සේ පැමිණි බුදුරජාණන් වහන්සේ නැවත ලෝකයට පැමිණියට පසුව ඒ ධර්මයෙන් විසින් නැවතත් මිනිස්සුන්ව යම්කිසි මට්ටමකට අධ්‍යාත්මිකව දියුණු වුණා. ඒ දියුණු වෙලා නැවත ආපහු පහළට කඩා වැටීමක් සිද්ධ වුණා. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා මේ ලෝකේ ඉන්න මේ සක්වලේ ඉන්න හැම මිනිස්සෙක්ම නිවනට ළඟා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද හැම මිනිස්සෙක්ම කිසිම දවසක ධර්මයේ පිළිපදින්නේ නැහැ. ඒක ඇත්ත. අද වෙද්දී ඒ දේ අපි ගත්තොත් එහෙම අද වෙද්දී අපිට ජංගම දුරකථනය ඈඩ් කරලා කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා කියන්න. එහෙම ඉන්න බෑ අපිට. ඇත්තටම අපි මේ වෙද්දී අත්බැහි වෙලා හැම දෙයකටම අත්බැහි වෙලා. එහෙම වුණොත් අපිට නිවන පවා අතාරින්න වෙනවා. අපිට නිවන ලබා ගන්න නිවන අතාරින්න වෙනවා. එහෙම අතාරින්න තියා අපිට අපි ළඟ තියෙන දෙයක්වත් අතාරින්න තේරෙන්නේ නැහැ. අපි දැක්කොත් එහෙම ලස්සන දෙයක් ඔක අතාරින්න තේරෙනවද අපිට තියෙන දෙයක්? ඇත්තටම මෙහෙමවක් කරගන්න බැරි කාලයක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ කාලේ සෑහෙන්න දරුණුයි වගේම එන්න ඉස්සරහා කාලේ තවත් දරුණුයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයා මේ ඉපදිලා තියෙන කාලේ යම් තාක් දුරට හොඳ කාලයක්.
යම් තාක් දුරට හොඳ කාලයක් අනාගතයේ වෙද්දී ඒ කාලෙ ටික අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. හොඳ කාලයක් වෙන්නේ නැහැ. ඒක නරක කාලයක් බවට පත් වෙන නිසා මේ ඉපදිලා තියෙන කාලය පුරා ඔයාට පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න වගේම පුළුවන් තරම් ආධ්‍යාත්මික වෙන්න. පුළුවන් තරම් ආධ්‍යාත්මිකව දියුණු වෙන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් හැම දෙයක්ම අත්හරින්න පුරුදු වෙන්න. ආධ්‍යාත්මිකව දියුණු වෙන්න පුළුවන් නම් හැමදාම බැරි නම් සතියකට එකපාරක් හරි භාවනා කරලා මනස සංසුන් කරගන්න පුළුවන් නම් ඔයාලගේ ඔය තියෙන ප්‍රශ්න සියල්ලම නැත්තටම නැති වෙනවා ටික නැති වෙනවා. අන්න ඒ தත්ත්වෙට දැන්වත් මිනිස්සු විදියට ඔයාලා හැසිරෙන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් අනාගතේ හොඳ වෙන්න බැරි කමක් නැහැ. අනාගතේ නරක වෙන්නේ අපි පිරිහෙනකොට ඉස්සරහට එන පරපුරත් පිරිහෙනවා ටික. එතකොට අද කතා කරන්න ගත්තේ රාවණ ගැන. හැබැයි මෙතන මිශ්‍ර දෙයක් වුණා. සෑහෙන්න මිශ්‍ර දේවල් ගැන කතා කරා කියලා හිතෙනවා. චුට්ටක් වීඩියෝ එකට බාධා වුණා. ඒ කියන්නේ මේ වාහනයක් ගියා පහලින්. ඒ නිසා සද්ද වැඩි හින්දා මම පොඩ්ඩක් කට් කරා. හරිද? ඉතින් අපි දැන් කතා කරේ රාවණ ගැන විතරක් වුණාට මේ කතාව තුළ මම රාවණ ගැන කතා කරා. ඒ වගේම බෞද්ධ ධර්මය ගැන කතා කරා. ඊට අමතරව මම සාමාන්‍යයෙන් හැම තැනකම මිශ්‍රව තමයි මෙතනදී කතා කරේ. මොකද අපි රාවණ ගැන ඉතිහාසය ගැන කතා කරන්න ගනිද්දී අපේ මාතෘකාවෙන් පිටට පයින්නවා. හේතුව රාවණ ඉතිහාසය තුළ ධර්මයේ හැම දෙයක්ම තියෙනවා. රාවණ ඉතිහාසය තුළ ධර්මයේ තියෙනවා, විශ්වයේ තියෙනවා. ඒ හැම දෙයක්ම සම්බන්ධීකරණය වෙලා පිටසක්වල කියන අපි ගත්තොත් මේ පිටසක්වල සංකල්පය පිටසක්වල නෙවෙයි. මේක මතක තියාගන්න. අපි පිටසක්වල කියලා කියනවා නම් දැන් අපි පිටසක්වල කියලා කියනවා කියලා අපි හිතාගෙන ඉන්නේ මේ සක්වලේ මිනිස්සුගේ පිටසක්වල සක්වල. පිටසක්වල කියන්නේ විශ්වයේ තියෙන වෙනස් සක්වල වල ජීවත් වෙන එක පුද්ගලයන්. එක සත්ත්ව පුද්ගලයන්. එයාලගේ රූප ආකාර අපිට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. අපිට වඩා වෙනස් රූපයක් තියෙන අය වෙන්න පුළුවන්. පිටසක්වල එයාලා නිවන බෞද්ධ ධර්මය ගැන දන්නේ නැහැ. මේ සක්වලේ ඉන්න පුද්ගලයන් විතරයි නිවන බෞද්ධ ධර්මයේ ඒ හැම දෙයක් ගැනම දන්න. අපේ රූපෙට සමාන ජීවීන් ජීවත් වෙන්නේ මේ සක්වලේ විතරයි. එතකොට පිටසක්වල කියලා අපි හඳුන්වන්නේ වෙනස් සක්වලයන් වල වෙන විශ්වයේ පුරා තියෙන වෙන සක්වලයන් වල ජීවත් වෙන පුද්ගලයන්. හරිද? එතකොට වෙන සක්වලයන් වල ඉන්න ජීවීන්. එතකොට ඒක පොඩ්ඩක් පටලවා ගන්න එපා. අපේ සක්වලේ ජීවීන්ටත් අපේ රටවල් වලට එන්න පුළුවන්. එයාලා පිටසක්වල නෙවෙයි. එයාලා වෙනත් ග්‍රහ ලෝකවල ඉන්න ආපු අපේ සක්වලයන්. හරිද? ඉතින් ඒක චුට්ටක් හිතන්න. ඉතින් අපි ගත්තොත් අදට මේ වීඩියෝ එක මම මේ විදිහට අවසන් කරන්නම්. මොකද වීඩියෝ එක ගොඩක් දිග වුණාම ඔයාලට එක දිගට අහගෙන ඉන්න චුට්ටක් අමාරුයිනේ. ඉතින් ඒ නිසා මම වීඩියෝ එක නවත්තන්නම්. අද කතා කරා ටිකක් රාවණ ගැනත් ඒ මාතෘකාවත් එක්ක ගියපු මාතෘකාවත් එක්ක මම හොයපු දේවල් එක්ක ඒ කතාව චුට්ට වෙනස් වෙන්න ඇති. රාවණ ගැනට වඩා සමහර විට විශ්වය ගැන කතා වෙන්න ඇති. මේ සමහර විට බෞද්ධ ධර්මය ගැන ඊට වඩා කතා වෙන්න ඇති. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක අවසන් වෙනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ආයුබෝවන්.